Hello guys, welcome to my channel on thing. අද මම ප්ලේ කරන්න යන්නේ Endless Nightmare chapter 1 කියන super offline horror game එක. ඉතින් මචං මේක හදලා තියෙන්නේ ජපානයෙන්. කවුද හදලා තියෙන්නේ කියලා නම් මම දන්නේ නැහැ මචං. game එකේ link එක description box එකේ තියෙනවා. කැමති කට්ටියන ගන්න පුළුවන්. නැති කට්ටියන නිකන් ඉන්න පුළුවන්. ඉතින් මචං sensitive පොඩ හදා ගන්න ඕන. 10 වැඩි වගේ මචං. කලින් පොඩ්ඩක් මම ප්ලේ කරලා බලුවා 10 දැම්මට පස්සේ මචං control කරන්න අමාරුයි. ඉතින් මචං මේකේ සිම්පල් කියලා එකක් තියෙනවා normal කියලා එකක් තියෙනවා nightmare නම් මට තාම unlock කරගන්න බැරි වුණා. ඉතින් මචං අපි මුලින් සිම්පල් දාලා ගහමු normal දාලා මම තාම practice එකක්වත් බැරි වුණා. try කරලා බැලුවේ නැහැ. ඉතින් මචං කොටින්ම කිව්වොත් මේක කරන්න තියෙන්නේ මේකේ දැන් අපි රඟපාන්නේ මචං පොලිස් කාර්යයක් විදිහට මගේ බිරිඳයි දරුවයි මචං මරලා දාලා තියෙනවා කවුරු හරි අවතාරයක් මේ අපේ ගෙදර සැරසක් අපේ ගෙදර ඉවර මචං අපේ ගෙදර නෙවෙයි මේ ගේම් එකේ ඉන්න කෙනෙක් ගෙදර. ඉතින් මචං මෙහෙමයි සීන් එක. මම බලපන් රෑ 10 වෙලා. ඉතින් මචං ඔය මගේ පොලිස් ඩෙන්ටිටි කාඩ් එක. පොලිස් ඩෙන්ටිටි කාඩ් එකනේ අර who are you කියලා තියෙනවා. who are you කියන මචං මම පොලිස් කාර්යයක් කියලා කියන්න ඕන. ඒකට උත්තර නැවඩන්නේ. පේනනේ මගේ සමරු සටහන්. සමරු සටහනේ මොකක්ද දන්නේ වැඩ නැහැ. ඉතින් මචං අපිට කරන්න තියෙන මේකේ කොහොමද අර අවතාරකින් බේරලා මේ ගෙදින් පැන ගන්න. ඉතින් මචං එහෙම පැන්නේ කියලා මේ ගේම් එක ඉවර වෙන්නේ නැහැ. මේකේ chapters 8ක් තියෙනවා මචං. ඒ chapters එක එක ඉතින් මං ඊළඟට game plays මේ full game plays අරන් එන්නම් මචං. ඉතින් මචං මේක මං කලින් ගහලා ඉන්න හින්දා මම මේක comment ගහලා ඉවර කරනවා. නැත්තම් ඉතින් ඔයාලට හම්බෙලා මේක බලන් ඉන්න අන්න ඒක. මං ටග් ගාලා බට් එකේ තියෙන තැන දන්නවා ඉතින් ටග් ගාලා කියන්නේ බට් එකේ තියෙන තැන දන්නවා. ගිහිල්ලා මට බඩුව ගන්න විතරයි තියෙන්නේ. ඉතින් මචං ඔය එක එක මං ඉන්න මචං ඒක බය වෙන්න නැහැ මොකද කලින් ප්ලේ කරලා තියෙන්නේ ඒකින්ද මචං ඒ වුණාට මචං හරි බය වෙන්න ඕනේ සිද්ධි කියනවා බය වෙන්න ඕනේ දැන් ඒ වෙයිද මචං බය වෙන්න ඕනේ නැත්තම් හරි නෑ මචං අන්න ඒකයි හරි මචං ඉතින් මේ දවස්වල මට පොඩ්ඩක් උණයි කැසේ සෙම් පරීක්ෂාවයි කොරෝනායි තේරම තියෙන මචං 2025 ආපු කොරෝනා එක 2019 නෙවෙයි හරි මචං ඉතින් ඒ වෙම වැඩක් නෑ මේකේ ටේසර් කියලා ගන්න එකක් තියෙනවා. ඉතින් මචං ඕකෙන් මිලිමීටර් 9 උණ්ඩ නෙවෙයි යන්නේ කරන්ට් එකක් යන්නේ මචං. ඔන්න ඕක හදා ගන්න ඕන මචං. තැනක් තියෙනවා. අන්න එතන ගිහලා හදා ගන්න ඕන මචං. ඊට කලින් මෙන්න මේ පොලිස් බැජ් එක අරගෙන ඉන්නවා. පොලිස් අධ්‍යක්ෂක ආවා ටක් ගාලා ගිහිල්ලා හැංගෙන්න ඕන මචං. නැත්තම් බඩු හරි. ඉතින් මචං මේ සිම්පල් එකේ හින්දා මේ ගෑණි එච්චර වේගෙන් ඉන්නේ නැහැ. වම් පැත්තේ උඩ කොනේ පෙනෙන අපේ හાર્ට් බීට් එක. ඒ කියන්නේ මචං අර අපේ තියෙන අර මෙඩි ගාන ඒක මචං අර එකපාරක් දෙපාරක් වුණාට පස්සේ ඒක අඩු වෙනවා. ඉතින් මචං මේ ගැන තාම නෑ නේ බා. A few moments later. හරිනම් මචං දැන් එන්න ඕන. තාම ආවේ නැත්තම් මචං ඒ ගෑණි ආවා. ඉතින් මචං මේ සිම්පල් හින්දා පට්ටම ස්ලෝ කියන්නේ පේන්නේ ගුලි කාලා වගේ යන හැටි විතර. හරි මචං ඉතින් මට කලින් කියන්න බැරුණා. ඒකේ ඇටි සද්ද පොඩ්ඩක් අඩු වෙනකන් ඉන්න ඕන. අපේ සහායට බල්ලෙක් ඉන්න මචං පොලිස් බල්ලෙක්. මොකද මම පොලිස් කාර්යයෙන් යන්නේ ඒක. ඉතින් මචං අර ගෑණි අපේ ළඟට එහෙම එනවනම් අපිට ගහන්න එහෙම එනවනම් ඒ බල්ලා බුරුන මචං. බුර්ලි වෙලා අපිට පොඩි ඉඟියක් දෙනවා මචං. ඒ බල්ලගෙන් අපිට ඔය එක එක හින්ට් එහෙම ගන්න එක මචං ඒ බල්ලට කැම දුන්නා පස්සේ ඉතින් මචං අර තියෙන තෑගි පෙට්ටිය ඇතුලේ අපිට අවශ්‍ය වෙන බඩුවක් තියෙනවා මචං ජියර් එක තියෙනවා. ඒ ජියර් එකෙන් තමයි මචං ඔර්ලෝසුවේ මෙව් එක දාන්නේ. මෙව් එක නේ මේ වීල් එක. දාලා කරකවන්න ඕනේ මේ වෙලාව හදන්න ඕනේ මචං. වෙලාව හදන්න මක්ක කරන දන්නේ නැහැ මචං. කොහොමද මචං? යානේ ස්ක්වයර් කීයක් ගන්න ඕන හින්දා තමයි මචං. ඒක දැම්මේ. නැතුව වෙන දේ කරන්නේ මචං. ඔය ඉන්නේ අමීද කියන මචං. අර මගේ දුව මචං මේකේ. ඒක දැන් මැරලා ඉන්නේ දැන් ඔය හොල්මන වගේ අවතාර කරනවා මචං. අම්මා. යකෝ එහෙම කරනකොට මචං පොඩ්ඩක් කියලා එන්න ඕන මචං. මං හිතුවේ අච්චර දුරින් ඉදිද්දි ඔච්චර ඉක්මනට එනකන් නැති වේවි කියලා. හරි මචං ඉතින් ඔය මගුල් වලින් වැඩ නැහැ. ටක් ගාලා මං අපේ ටේසරේ හදාගන්න. ඉතින් මචං පොලිස් බැජ් එක ඔන්න ඔතන දාලා ඉවරලා අපිට ටේසරේ පාර්ට් ටික එකතු කරගන්න වෙනවා මෙන්න මෙතනින්. මං ඉතින් මචං මේකේ ටේසරේ වැඩි පාවිච්චි කරන්නේ නැහැ. මොකද මචං ටේසරේ මචං අදාළම නැහැ අපිට. දන්නවනේ ඉතින්. මම වගේ වැඩිට මචං ඔය වගේ තුවක්කු අදාළම නැහැ. අතට හුවිනකින් දෙන්නේ නැහැ. අඩෝ මට try කරන්න බැරුණා අර එක එක කෝප්ප තියෙන මචං අරගෙන ඇදලා ගන්න පුළුවන් අර ඒ කියන්නේ ඒක ගන්න පුළුවන් කෝප්ප වලින් ඒකට ගන්න ඕනද කියලා.
අඩෝ මෙන්න ටැප් එක කරලා ලේ ඉන්නේ බං අඩෝ ටැප් එක වපන් අඩෝ වන්න අර ගෑණි ඉන්න අම් ටක් ගාලා යනවා මචං මෙතන ඉන්න ගෑන් අඩු කුඩ නෑ ටක් අම්මට යකෝ බල්ලා බය කරනනේ මචං ඊට ඇඩිය යකෝ ඕක එක සැරේ ආපාර මං උඩ ගියා අන්න අර ගෑනට පැත්තට යනවා මචං ඒ ගෑණි පේජ් එකට පස්සේ මචං චූ යනවා අන්න ඒකයි ෂේප් එකට ටක් ගාලා උඩට ගිහලා අපිට ගන්න ඕන මචං පාස්වර්ඩ් එක ගරාජ් එකට යන තැන පාස්වර්ඩ් එක නේ මචං අපිට පොඩි තැනක ලොක් එකක් කරන්න තියෙනවා අන්න ඒකේ පාස්වර්ඩ් එක ගන්න තමයි මචං මෙච්චර මේ දත කෑවේ අන්න ටීවී එකේ පෙන්නන්නේ මචං ඔය ටීවී එකේ පෙන්නන්නේ මචං අපිට යන්න එතින් යන්න මචං ඔන්න ඔය වයර් කට් කරන් අපිට කපා ගන්න ඕන මෙන්න මෙතන මේ වයර් කට් එක දොර මොකද නේ නැත්තම් මේ ඔන්නේ ලැබ් වහල් දාපන් කනක් ඇහිල්ලන්නේ නැහැ ලැබ් කෑ ගන්න මැරෙන්න හදමු ඉතින් මචං දොර වහල් නන මචං මම දන්නවයි මොකද මචං අර බල්ලා ඉන්නේ බල්ලාගේ මල වදේ මචං බල්ලා හිටියත් එක නැතත් එක සීන් එකක් තමයි තියෙන්නේ බල්ලා මචං මේ මොකද මේ තියෙන්නේ මේ බල්ලත් එක මොකක් කරන්න බෑනේ මචං මිස්ටීරියස් මාස්ක් කියන මචං අමුතු වෙස්මුණක් මචං ඒ වෙයින් ඉතින් මට වැඩක් නැහැ මචං අක්කාල ගිහිල්ලා ගේම් ප්ලේ ඉවර කරන්න ඕන මචං දන්නවනේ ඉතින් අන්න ඔතෙන් දැන් මචං ඔන්න ටේසරේ බුලට් එකක් තියෙනවා මචං මෙන්න මේ වයර් තුන කපා ගන්න මචං ඉලාම් එක කලින් අඩෝ වර්ගන්ට එමුන බා අඩෝ කෑ ගහගෙන යනවා මං හිතන්නේ ඒ ගෑනි ළඟ ඉඳලා අම්මාට ළඟ තමයි මං හිතලා මං හිතන්නේ අපි පල්ලයට යනකොට මේ ගෑනිත් එනවා මචං අඩෝ ඒ ගෑනි මේ බල්ලට ගහන්න යන්න බා අඩෝ එහෙම සීන් එකක් තියෙනවා බා පේන්න ඉතින් බල්ලන්ට ගහන්න අපිට උතරේ ගහන්න එව්වට ඉතින් අපිට කොහොමද දෙයක් නැහැ මචං එව්වා ගේම් එක හදපු බලධාරියෝ බලා ගන්න ඕන අඩෝ මේක පිහිය බලපන් යකෝ මේක ඇගේ සයිස් කරනේ පිහිය තියන්ගේ ඕකින් ගහුවා බෙල්ල ගලවල ගිහලා බෙල්ල හොයා ගන්න තියෙනවා ඒකද මචං ෂේප් එක කැපෙලා ඉන්න ඕන මට එකවරක කපන්න බැරුණානේ මං ආර්ගේ ඊට කලින් මචං මේකට ගහලා ඉන්නවා ඉඳා කාපිය මේක තෝ මේක ඇඩිද බලහන්කෝ ගැහුවට රියන්නේ නගහ හිටියනම් කියලා හිතනවා මේ වරකට ගල කපා ගමු මචං ඒත් ලාම එකක් දිනවා ඒක කොහොමද යන්නේ නැහැ මචං මෙන්න මෙතන ක්‍රෝබාර් එක තියෙනවා ක්‍රෝබාර් එක මචං වෙනවා අපිට මේ මොකද්ද ටනල් එකට යන ඔන්න ඕක කරන මචං ඔය දොර ටනල් එකට යන දොර අර මචං සාලේ තිබිච්ච ටීවී එකේ පෙන්වුවේ තැන මචං හරි මචං ඉතින් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න වීඩියෝ එක like කරලා නැත්නම් වීඩියෝ like කරනවා මචං නිකන් තියෙන like button එකනේ කමෙන්ට් කරන්න යෝජනාවත් එහෙම තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න ඉතින් මචං අපිට මේ මෙන්ස් රින් කියන එකයි දෙක එකතු කර ගන්න වෙනවා එක දොරක් කරන මචං අන්න අර ඉන්නේ මචං මැරිච්ච ගෑණි දුවයි අම්මට සරි මේ මොකද මේ වෙන්නේ අඩෝ ළඟට යන දුරට යනවා වගේ අඩෝ සිරාවටම එහෙම වෙන්න විදියක් නැහැ මචං අඩෝ මු පඩියේ එක පඩියේ අඩි දෙකක් තියෙනවා මං හිතන්නේ මුටි ඉස්සෙල්ලා පඩිපෙළ නගින්න කියලා දෙනවා මේ පේන්නේ පට්ට ස්ලෝගේ අඩෝ ගියා බලපන් මාර හිමින් නැගිට බං අනිත් එක මුගේ කකුල් දෙක නැන්න බා උ මේ කොම්මේ පඩිපෙළ දෙකෙන් කකුල් දෙක නැතුව හරි මචං ඉතින් සිරිපාද නැග්ගා වගේ තමයි කොහොමද මචං අපි ආපහු මට ඉතින් හිටපු තැනට මේ බං ආවේ ඉතින් මචං අඩෝ මේ මගේ ෆොටෝ ගැන බං හැමතැනම තියෙන්නේ අඩෝ ඉතින් views එක එකතු කර ගන්න ඕන එකතු කරන්නේ ගන්න ඕන ඉතින් මචං මම views එකතු කරගත්තේ ආසාවකට නෙවෙයි views එකෙන් මචං අපිට ගෙදර කරන්ට් එක නැති හින්දා views එක දාන්න ඕන මචං අඩෝ මචං ඉතින් පඩිපෙළ නෑනේ බා කොහොමද මම පඩිපෙළ මේ මොකද මේ ෆොටෝ එකක් තියෙන්නේ ඔන්න තැන මචං views එක දා ගන්න ඕන views එක දැම්මම පස්සේ මචං අපිට යන්න පුළුවන් අඩෝ වන්නර ගන්න නිදි බලපං ඉතින් මේ වගේ full game play එකක් ගහන වෙලාවේ ඔහම නිදා ගන්නවද කියපන් නෑ නේ ඒක සිරිතක් නෙවෙයි මචං නැගිටපන් දැක්කන මචං දැන් ඔළුව අල්ලගෙන මැරෙන්න හදනවා කරන්න දෙයක් නෑ මචං කොබන් කේක් එක කාමේ තියෙන්නේ ඔන්න ඔය මචං women's ring කියන එක ඔන්න දොර අරින්න ඕන මුදු දෙකම දාලා අන්න එහෙම මචං දොර ඇරෙනවා පේන්න මචං වෙඩින් එකේ ෆොටෝ එකකුත් තිබුණා ඉතින් මචං මේ තියෙන්නේ අඩෝ වන්නර කරන්නේ ඉතින් මචං අපි full game play එක අන්තිම ටිකට තමයි මචං ඇවිල්ලා තියෙන්නේ අඩෝ මෙන්න මාළුවෙක් නිදි බං ඇදක් උඩ අඩෝ මාළුවෙ ඉන්න ඕන වෙලේ ඉන්න මචං වෙලේ නේ මේ ඇලේ ඉන්න මචං ඉතින් මචං ඔය වගේ සයිස් එක මාළුවෙක් නම් මචං ඇලක තියන්න බෑ ඔය වගේ සයිස් එක මාළුවෙ ඉන්න මචං මුහුදේ මෙන්න මේ පණිටුව ගන්න ඕන මචං ඒකට වතුර පොඩ්ඩක් දාන්න විදුලි නැහැ හැදිරෙලා ඉන්න මාළුවට
ඊට මචං පණිට වතුර අඩෝ මාළුව කොහමද මචං කෙල්ල අඩෝ කෙල්ලක් ගියා බං මොකද බං මේ වෙන්නේ පිස්සු හැදෙනවා යකෝ ඉස්කා කියලා පොතක් තියෙනවා මචං මොකද බං ඉස්කා කියන්නේ ඉතින් මචං ඔය ඉස්කා කියන මගුලේ මට වැඩක් නැහැ හරි මචං ඉතින් අඩෝ මෙතන පඩි පෙලක් ආව කොහමද බං අඩෝ අන්න දැන් ඉන්නවා ටක්කල්ලම අඩෝ ඈ ආයෙ පස්සට ආන්න බං අර කලින් වෙච්ච සීන් එක මචං ආයෙමත් වෙනවා මං හිතන්නේ මේ මොකද බං මේ වෙන්නේ මොකක් හරි ගේම් එකේ අවුලක් මං හිතන්නේ මචං නැත්තම් ඔය විදිහට නෑ බං අඩු සිරාවටම දැන් නම් හරි වගේ මචං මොකද මේ දොර වැහුණනේ නැත්තම් කලින් දොර ඇරලා තිබුණා අන්න ඒකයි දැන් ඉතින් මචං දොර ඇරලා දිවිල්ලක් තමයි තියෙන්නේ හකොනට Run. හරි මචං ඉතින් අපි ඉක්මනට දුවලා එහා කොනට ආවා ඉතින් මචං ඉනි වගේ නැකම ගේම් එක ඉවරයි දැනට මචං තව chapters 7ක් තියෙනවා මචං අපිට ඉවර කරන්න එහෙටත් ඉතින් අපි වෙලාව තියෙන වෙලාවට පුළුවන් වෙලාවට ඉවර කරමු මචං ඉතින් මචං මේ ඔක්කොම ජපන් කාර්ය බලපන් ඉතින් මේ යූ පාන් කියලා එකකුත් තියෙනවා මචං මේ යූ පාන් කියන්නේ රෝස් පාන්වත් නිකම් පාන්වත් නෙමෙයි මචං යූ පාන් නලුත් පාන් වර්ගයක් මචං මං හිතන්නේ ජපාන විතරක් තියෙන එකක් ඉතින් මචං අපි පුළුවන් විදියට ඊටු ගේම් ප්ලේ ටිකක් ගහමු ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න like කරලා නැත්නම් මචං වීඩියෝ එක like කරන්න යෝජනා චෝදනා එහෙම තියෙනම් ඒවත් අපිට comment section එකේ comment කරන්න මචං වෙන වෙන section වල comment කරන්න එපා comment section එකේම comment කරන්න අර මචං ඉතින් ඔච්චර තමයි කියන්න තියෙන්නේ එහෙනම් කොල්ලෝ අපි ගියා